Expecto Patronum! මේ ලංකාවේ ජනප්‍රිය YouTube කරන මිනි කැප්ෂන්. මිස්ටර් බීස්ට් සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන් 250කුත් වෙලා. අපි ඒකට හදමුද මොකක් හරි සර්ප්‍රයිස් කරන්න. Congratulations GB for 250 million subscribers. We made world biggest play button. අද වෙනකොට ලංකාවේ ගොඩක් කට්ටිය මිනි කැප්ෂන් වලින් ගොඩාක් දේවල් කරලා තියෙනවා. ඉතින් මටත් වුණා මිනි කැප්ෂන් වලින් මොන හරි කරන්න. ඉතින් මම ගොඩක් තැන්වල බැලුවා මොනවාද මිනිස්සු කරලා තියෙන මිනි කැප්ෂන් වෙනුවෙන් කියලා. මම දැක්ක ගොඩක් තියෙනවා රොකට් හදලා තියෙන මිනි කැප්ෂන් වෙනුවෙන්. තව සරුංගල හදලා තියෙන මිනි කැප්ෂන් වෙනුවෙන්. තව ප්ලේ බටන් හදලා තියෙන මිනි කැප්ෂන් වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. මට ඕනුනේ වෙනස් දෙයක් කරන්න. ඉතින් මම ගොඩක් වෙලා කල්පනා කරා මම මොනවද කරන්න කියලා. එහෙනම් අපි මිනි කැප්ෂන් වලින් ලොකු බෝට්ටුවක් හදමු. මේ වහින කාලේ. Let's go. ඉතින් මම මේ වැඩේ කරන්න මම කැලෙන්ඩරයක් ගත්තා. එහෙනම් අපි දැන් වැඩේ කරමු. ඉතින් මම මුලින්ම කරේ අපේ කැලෙන්ඩරේ කොළ 6ක් ගලවගත් එක. මං කොළ 6ක් ගලවගත් ඉක්මනට ඉතින් මම මේක හදන්නේ එක පැත්තකට කොළ 3ක් එන විදියට. ඊට පස්සේ මම සෙලෝ ටේප් එක පාවිච්චි කරලා ඒ ටික අලව ගත්තා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා මිනි කැප්ෂන්ට බලන්න පුළුවන් විදිහට මට උදව්වක් කරන්න. ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව මං වෙනුවෙන්. මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. තියෙන්නේ සාමාන්‍ය half sheet කොලයකින් හදපු බෝට්ටුවක්. මේ තියෙන්නේ half sheet කොලේ size එක. එහෙනම් අපි කොහොමද බලමු මේ මගේ ලොකුම ලොකු කැලෙන්ඩර් කොළ වලින් හදපු බෝට්ටුවේ size එක. බලන්නකො අර half sheet කොලෙත් එක මේ ලොකුම ලොකු කොලේ size එක කොහොමද වෙන්නේ කියලා. අද නම් සුපිරි වැඩක් දෙන්න පුළුවන් වෙයි. දැන් අපි යමු මොකද වෙන්න බෑ. යමත් තමයි. හරි දැන් අපි අලවගෙන ඉවරයි. දැන් මං යන්නේ බෝට්ටුව හදාගන්න. මේ කොලේ ලොකු වෙන නිසා නමන්න නම් පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් ස්පීඩ් කරලා නැත්තම් වල නින්ද යනවනේ. මේක කැලෙන්ඩර් කොලයක් නිසා මේක හරියට පනමැදි සීන් එකක් තියෙනවා. ඒ හින්දා මම මේකේ හයියට කෝඩු ටිකක් ගහගන්න හිතුවා. මම කෝඩු ටිකක් කපන් ආව ගහකින් දැන් මම මේ ටික හයි කරගමු. ඉතින් guys මේ වීඩියෝ එක මිනි කැප්ෂන්ට පේන්න එයාට පුළුවන් තරම් ෂෙයා කරන්න. එයාට බලන්න පුළුවන් වෙන විදිහට මේ වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපිව. බෙල්ලන් දාගත්ත මේක ලොකු වැඩි නිසා මේකේ මේ හැමදැනම මම ටේප් ගහන්න උනා. මොකද මේක පාරණ ගතියක් තියෙන ලොකු වැඩි නිසා. අපි බලමු නම් ඉවරේ විදිහ මම පෙන්නන්න ඉවරනට පස්සේ. ටික වෙලාවකට පස්සේ මම ඔන්න හැදුවා මිනි කැප්ෂන්ට කොළ වලින් හදපු ලොකුම රුව එයා වෙනුවෙන් හදපු එක ඇත්ත ලොකු හදලා තියෙනවා. බට් එයා වෙනුවෙන් හදපු ලොකුම එක. එයාගේ ලෝගෝ එකක් ගහලා තියෙන්නේ මෙතන ගහලා තියෙනවා. ලෝගෝ එක එයාගේ සම්පූර්ණයෙන් කොළ වලින් විතරයි හැදුවේ. නැත්නම් ෆෝටෝ එකක් ගන්න මම මොකද මේ හයිය මැද නිසා මං හිතුවේ මිරණ ලොකු වෙයි කියලා. මොකද කොලේ තිබ්බ ලොකු වෙන නිසා. දැන් අපි ඊට වඩා වහිනවා හිට. අද අනිවාර්යෙන් හවස වහිනවා. වැස්සට පස්සේ අපි ගිහිල්ලා මේක යවලා බලමු. ගිලේ විද්දන්න. එහෙනම් let's go. මිනි කැප්ෂන් 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 Expecto Patronum! A few moments later.
2,000 years later. ගයිස් අපි පැත්තේ වතුර වලක්වත් නෑ මට අර බෝට්ටු යවා ගන්න මේ මොකද්ද කරන්න කියලා හිතාගන්න බෑ දැන් මට මොකද්ද මන් දන්නේ දැන් කරන්නේ ඔක යවන්නත් බෑනේ බෝට්ටුව වතුර වලක්වත් නෑ ඊයේ වැස්සෙත් නෑ අවශ්‍ය පොඩ්ඩක් හරි වහිනවා වැස්සෙත් නෑ අනේ මම ඉතින් මොකක් හරි කරලා බලන්න ඕන මම වීඩියෝ කරලා දැන් දවස් දෙකකුත් යනවා අනේ මන් දන්නේ එහෙනම් මොකද්ද වෙන්නේ කියලා බලන් ඉන්න ඉස්සරහට බලමු මොකක් හරි කරන්න වෙන කරන්න දෙයක් නෑ ගයිස් මම අපේ ඉදිරිය තිබ්බ ලොකුම බේසම ගත්ත මේ බෝට්ටුව යවන්න මේ බේසම නම් ඇති ටිකක් ගානට ඇති මේක හොලවන්න වගේ ඇති මේ බෝට්ටුව ෂේප් එකට ආවේ නම් වීඩියෝ එක බලවට ස්තුතියි එහෙනම් මේක ෂෙයා කරන්න මේ කැප්ෂන් එකෙන් එහෙනම් Moments later.